Hello guys. ඔන්න අද ආවා මම පූස් කීටැක් එකක් පූස් අඩි කීටැක් එකක් හදන්නේ කොහොමද කියලා අරගෙන. ඉතින් අපි බලමු මේක අද හදන්න අපිට අවශ්‍ය වෙන materials මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ සිලිකන් mold එකක්. ඒ වගේම මම අද heart shape mold එකක් අරන් තියෙනවා. ඒකටම රතු පාට glitter ටිකක් දාලා mix කරලා මෙන්න මේ වගේ pose වලට විතරක් දාගන්නවා. ආපහු අපි රෙසින් එකක් මික්ස් කරගන්න ඕනේ රෙසින් and hardener ටිකක්. ඒකට මම අද බේස් කලර් එක විදියට white mica powder එක තමයි ඇඩ් කරන්නේ. ඒකත් දාලා මේ විදියට හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ අපි හදාගත්ත ටික heart shape mold එකට වගේම අපේ cat's paw mold එකටත් දාගන්න ඕනේ මේ විදියට. ඔයාලට කැමති ප්‍රමාණයකට මේ රෙසින් එක දාගන්න එක නවත්තන්න පුළුවන්. උඩටම දාන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ පැය 24ක් තිබ්බට පස්සේ අපේ cat's paw රෙසින් කීටැක් එක අපි ඒක මේ විදියට mold එකට damage වෙන්නේ නැති විදියට හිමීට ගලව ගන්න ඕනේ. ඉතින් අපි මේක වැඩි ඉවර නෑ තාම. තව තියෙනවා කරන්න. අපි මේකට අද name එකත් add කරනවා. ඒකට මම අද අරගෙන තියෙනවා alphabet letter sticker එකක්. ඔයාලට කැමති නම් ඒක print කරලා ගන්න පුළුවන්. නැත්නම් අතින් කොලයක ලියලා ගන්නත් පුළුවන්. හැබැයි ඊට කලින් මේක වටේ තියෙන edges ටික අපි හොඳට smooth කරගන්න ඕනේ. ඒකට අපි මේ වගේ sand paper එකක් අරගෙන වටේට හොඳට ස්මූත් වෙනකන් මැද ගන්න ඕනේ. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ මේ විදියට alphabet mold එක sticker එක අරගෙන මේ විදියට අපි නම අපිට කැමති නමක් මේ විදියට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අමතක කරන්නේ නැතුව අපි ආපහු මේකට resin and hardener layer එකක් mix කරලා මේ විදියට පුංචි layer එකක් උඩින් දාලා අපේ නම seal කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ quality එක එන්නේ. නැත්නම් quality එක අපිට හරියට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ විදියට final layer එකක් දැම්මට පස්සේ තමයි මේ අපේ final look එක විදියට අපේ resin cat's paw කීටැක් එක තියෙන්නේ. බලන්න ඉතින් මේක ලස්සනද කියලා. අපි හැම වෙලේම resin item එකක් හදද්දී අනිවාර්යයෙන්ම quality එක වැඩි වෙන විදියට තමයි හදන්න ඕනේ. අපේ edges ටික sharp නැත්තම් ඇතුළට බහැලා වගේ තියෙනවා නම් resin ටික වටෙන් ඉසිලා වගේ තියෙනවා නම් quality නැහැ. මේ විදිහට quality resin product එකක් ඔයාලා අනිවාර්යයෙන්ම හදාගන්න බලන්න.